මීමැස්ස ඉන්නවා. මේ ටික මාළු නෙමෙයි. මේවා මිරිස්. හෙලෝ ගයිස්, ඉතින් කොහමද? අද අපි ඇවිල්ලා ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ සිල්වාන් කියලා පොඩි සිටි එකකට. ඉතින් ගොඩක් ලස්සන සිටි එකක්. මේකේ තියෙනවා අද ෆ්ලවර් ෆෙස්ටිවල් එකක්. ඉතින් ඒකට තමයි අද අපි ආවේ. ඉතින් අද vlog එක මේ ටෙස්ලාන් ෆ්ලවර් ෆෙස්ටිවල් එක ගැන. මේ සිල්වන් කියන ප්‍රදේශය තියෙන්නේ මෙල්බන් වල ඉඳලා පැයක් විතර දුරකින්. ඉතින් දවසේ නිදහසේ ඇවිදලා කාලා බීලා සතුටු වෙන්න මේක නියම තැනක්. ඇත්තටම මේ පැත්තට ආපු වෙලාවෙ ඉඳලා S2 අදාහ ගන්න බෑ. මෙතන ටියුලිප් මල් වර්ග මිලියනයකට වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් කහ, රතු, රෝස විතරක් නෙමෙයි. ඇත්තටම මම මීට කලින් දැකලා නැති විදිහේ හරි අපූර්ව වර්ණ තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පේනවා ඇති මේ මල් යායවල් ඇස්සේ ඇවිදින්න වෙනම පාරවල් පවා හදලා තියෙනවා. ඉතින් හැමෝම බලන්නේ තමන්ගේ ෆෝන් එකෙන් ලස්සන ෆොටෝ එකක් ගන්න. මාත් ඉතින් ලස්සන ෆොටෝස් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. ෆොටෝ ගන්න තව ඈ ෆොටෝ ගේමද? අර ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න. දැන් ෆොටෝ ගත්තනේ ගොඩක්. ගත්තේ නෑ. ෆොටෝ කීයක් ගත්තද? ලස්සනම පේනවා ගන්නක. උපන් කැත වහන්න බෑ ඉතින්. හරි කොයින්. ඉන්න. ලස්සන තැනක්. ඔහොම උතන ඉන්න උතන. අත අස්සක් තියෙනවා. නෑ අස්ස යන්න දෙන්නේ නෑ. ඔහොම ඉන්නකෝ. මේ අර මේ මල් මොනවාද මේ? මොනවාද? දාස් පෙලිය. නෑ. නිකන් රෝලු. ඩේලියා. මේ ඩේලියා. ඒතකොට කින්ස්ලි සින්දුලේ දෙන මේ දැකලා? ඔව්. ෂුවර්? ඔව් අනේ මාව මෙතන මේ දම් පාට. අපි ඉතින් මේ මල් බලාගෙන යනකොට තව ලස්සන මල් ටිකක් හම්බුණා. ඇත්තටම මේ ටික මල් නෙමෙයි. මේවා මිරිස්. පාට පාටින් තියෙන මිරිස් කොළ පාට, තැඹිලි පාට ඒ ටික මික්ස් වුණාට පස්සේ තමයි මේ ලස්සන පාට හදන්නේ. මල් වගේ දෙන්නේ මිරිස් නේ. මේ ටියුලිප් ෆෙස්ටිවල් එකේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ එන්චාන්ටින් ෆේරි ටේල්ස් කියන ඉවෙන්ට් එක. මේක නම් ඇත්තටම පොඩි අයට විතරක් නෙමෙයි, ඉතින් වැඩිහිටියන්ටත් හරි අපූර්ව අත්දැකීමක්.
ඒකේ චොක්ලට් විතරක් අඩුයිද මන්ද? චොක්ලට් දාලා තියෙන ටොපින් එක. ආමනේ කන්න. පුළුවන් කිව්වේ මල් බලන ඉවර වෙලා ඊළඟට අපි ගියේ සර්කස් බලන්න. ටියුලිප් ෆෙස්ටිවල් එකට එන අයට මේක නොමිලෙන් බලන්න ලැබෙන එක නම් ලොකු වාසියක්. ඉතින් අද අපේ මේ පුංචි vlog එකකින් ඔයාලටත් ටියුලිප් ෆෙස්ටිවල් එකේ ලස්සන දකින්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ලස්සන තැන් තව ගොඩක් ඉස්සරහටත් අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් අදම එකතු වෙන්න. ලස්සන තැනකින් ආයෙත් හමු වෙමු.